හෙලෝ ළමයි ඔයගලන්ට කොහොමද? අද මං අරන් ආවේ හවස් වරුවක් ගත වෙන විදිහ. අද ඉතින් මං වැඩට ගිහිල්ලා වේලාසනම ආවා. ඉතින් ඇවිල්ලා මං එහෙමම මිදුලතු ගාන්න පටන් ගත්තා. මිදුලතු ගාලා එළිය පොඩ්ඩක් අස්පස් කරා. අස් කරලා මේ පොල් කඩු ටිකක් එහෙම කඩලා දුම් අල්ලන්න ගෙදරට ලෑස්ති කරා. මොකද මේ දවස් ටිකේ කොහොමත් මං ගෙදර හිටියොත් අනිවාර්යයෙන්ම දුම් අල්ලනවා. ඩෙංගු හැමතැනම තියෙන නිසා. ඔයාලත් අනිවාර්යෙන්ම ගෙදර ඉන්නවා නම් දුම් ටිකක් අල්ලන්න. ඉතින් වත්තෙන්ම මල් කඩලා බුදු පහන ලෑස්ති කරා. ඊට පස්සේ පිරිත් දාලා මම ගේ අතු ගාන්න ගත්තා. ගේ අතු ගාලා පොඩක් අස් කරා. අස් කරලා ඉවර වෙලා තේ බොන වෙලාවත් හරි. ඉතින් ගිලන්පසත් හදලා ලෑස්ති කරලා තේ හදන්න පටන් ගත්තා. තේ එකක් බීලම ඉතුරු වැඩ ටික කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ආපු ගමන්ම වැඩ ටික කරගෙන ගියා. මොකද ඇඟ හොදලා වැඩ කරන්න ගත්තොත් එහෙම මේ දාඩිය දානවා ආයෙම. ඉතින් තේ එකත් බීලා දුම් කබලත් පත්තු කරලා ඉවර වෙලා පහන තිබ්බා. පහන තියලා ඊට පස්සේ ගෙදරට දුනුත් හොඳට ඇල්ලුවා. ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම ගෙවල් වල ඉන්නවා නම් මේ දවස්වල දුම් අල්ලන්න. ඊට පස්සේ මායි හස්බන්ඩ් ගියා රැට කන්න හදන්න මුකුත් තිබ්බේ නැහැ ගෙදර. ඉතින් ඒ නිසා අපි දෙන්නම් ගියා එළවලු ටිකක් ගන්න. ගෙවල් ළඟම තමයි. ඉතින් හොඳ එළවලු වගේක් දාලා තිබුණා පාරේ. ඉතින් අපි එනකොට දැක්ක නිසා මෙතනට ගියා එළවලු ටිකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන ඉවර වෙලා ෆුඩ් සිටියකට ගියා. මොකද අද අපි දෙන්න හිතුවා කොත්තු හදන්න ඕනේ කියලා. හස්බන්ඩ් තමයි කිව්වේ හදමු කියලා. එයත් එක්ක උදව් වෙන්නම් කියලා. ඉතින් අපි ගියා කොත්තු පැකට් එකක් අරගෙන එන්න. ඊට පස්සේ එකත් අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඒ බඩු ටික තියලා ඉවර වෙලා මම රෙදි ටික හේදුවා. රෙදි ටික හොදලා ඇඟත් හොද ගන්න ඕනේ කියලා හිතුණා. ඇඟ හොදලා ඉවර වෙලාම කෑම හදන්න පටන් ගන්න තමයි හිතුවේ. ඊට පස්සේ ඇඟත් හොදලා ඉවර වෙලා මේ හස්බන්ඩ් හෙට වැඩට යන්න ඕන ඇඳුම් ටිකත් එක්කම මැදලා ඉවර කරා. ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරලා දැන් තියෙන්නේ කෑම හදන්න පටන් ගන්න. ඉතින් හස්බන්ඩ්ට උදව් වුණා හදන්න. ඉතින් ඉක්මනටම හදා ගන්න පුළුවන් වුණා. ඉතින් මහ ලොකු දෙයක් නෑ. හරිම ලේසි. ලේසියෙන් ඉතින් අපි කෑම ටික හදන්න පටන් ගත්තා. රැට කන්න මේ විදිහට. ඉතින් අද අපි දෙන්නම වේලාසන ආපු නිසා තමයි හිතුනේ කොත්තු හදන්න ඕනේ කියලා. මොකද හැමදාම තුන් වේලම බත් කන්නත් බැරි නිසා අපි හිතුවා අද කොත්තු හදමු කියලා. ඉතින් ගෙදර අයටත් එක්කම අපි හැදුවා. හස්බන්ඩ් තමයි ඉතින් ගොඩක් වැඩ කරේ. ඉතින් එයාට ඕන වුණා ඉතින් කොත්තු හදන්න. ඊට පස්සේ අපි ඉතින් ඒකට ඕන කරන ටික මුලින්ම ඔක්කොම ටික කපලා කරලා ලෑස්ති කරගෙන කොත්තු හදන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමටම කොත්තු හැදුනේ. ඉතින් හරිම රසට ආවා. ඊට පස්සේ ඉතින් ඇත්තටම කොත්තු කන්න කලින් මේ මට හිතුණා ඇත්තටම මේ EGB එකක් තිබ්බනම් හොඳයි කියලා. EGB එකකුයි අතුරුපසටත් මුකුත් අපි ඩෙසර්ට් එකක් අරගෙන අවිත් තිබුණ නෑ. ඉතින් අපි දෙන්න හිතුවා ඒ හදලා ඉවර වෙලා ෆුඩ් සිටියට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනේ කියලා. ඉතින් අපි පයින් ගියා. මොකද පයින් යන දුර ෆුඩ් සිටි එක තියෙන්නේ. ඒ නිසා අපි දෙන්නත් එක්ක ගියා ෆුඩ් සිටියට. ගිහිල්ලා EGB එකකුයි ඩෙසර්ට් එකට බිස්කට් පුඩින් එකකුයි අරගෙන හස්බන්ඩ් නම් කන්නේ නැහැ කිව්වා. ඉතින් මට විතරක් මම එකක් ගත්තා. අරගෙන මේ විදිහට ඉතින් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා රැට කාලා මේ විදිහට ඉතින් කට්ටියත් එක්ක රැට කාලා ඊට පස්සේ වලං සේරමත් ඔක්කොම හේදුවා. හොදලා කුච්චියත් ඔක්කොම අස් කරලා ඉවර වෙලා ඉතින් නිදහසේ ඩෙසර්ට් එකක් කාලා
නිදාගන්න තමයි මේ ලෑස්ති වුණේ. ඉතින් මේ විදිහට තමයි මගේ හවස් වරුව ගත වුණේ. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.